මොකද සෝමි? හොඳ හිනාවක් එහෙම දාගෙන. නෑ මේ බං නිකන්. නිකන් කිව්වේ? මේ නිකන් කිව්වේ බං. ඔබ දන්නවනේ අර කමලගේ කෙල්ල. ඔව්. ඒකේ ඇඳුමක් ඇඳන් ආවා බං. මාව වට 10ක් විතර කරකෝලත් ඇරියා වගේ බං. අනේ මන්ද බං උඹත් මොනවා කියනවද කියලා? ඔබට කියන්නේ ඒ ඇඳුම මහලා තියුනේ තෙල් කඩදාසි වලින්ද මන්ද. මට විලි ලැජ්ජාවේ බෑ බං. මට නිකන් පොඩෝ පලාගෙන යන්න ඉතුනේ. ඒ තරම් කැතයි. උඹලගෙත් වැඩ නම් උඹලගේ වයසට නෙමෙයි බං. උඹ ඇයි එහෙම කියන්නේ? එහෙම දෙයක් දැක්කනම් බං උඹ සෙමහලහල හිටියේ මොකටද? ආක බලාගෙන යන්නේ නැතුව. මම බලන් හිටියේ දෙද්දක් නෑ ලකෝ. දැක්ක දෙයි කිව්වේ උඹට. අනේ මන්නෝ දන්න සෝමයා. මේ ඒක නෙමෙයි. උඹ දැන් මේ කොහෙද මේ යන්නේ? අර මගුල දැක්කහන් ඒකත් අමතකුණානේ. මම මේ යනවා බං මේ අපේ අර තුන්දෙනාට පොඩි පයින්ඩයක් දෙන්න. කවුද? අර තුන්දෙනා කිව්වේ අර ඩොන්ටියා මොන්ටියා බන්ටියාද බං? උන් අරන්න මේ ගමේ වෙන තුන් පුට්ටුවක් ඉන්නවද බං? මම මේ උන් හම්බෙන්න තමයි යන්නේ. අනේ මේ මම යනවා යන්න. මොන දෙයක් කරගනි. මම ගියා. උඹට කියන්න පිංකියා. මාර සෙක්සි බං. සැක්සි? සෙක්සි කියන්නේ සෙක්සි බං. මොකද්ද බං ඔය සැක්සි කියන්නේ? ඒ කියන්නේ මචං සෙක්සි කියන්නේ සෙක්සි බං. හරි දැන් මේ මන් නොදන්න හින්දා යහන්නේ. මම මේ අහන්නේ උඹ දන්නවද කියලා බලන්න. මේ මොකද්ද ඔය සැක්සි කියන්නේ? නේ පාලොකොට ජොන්ඩිය බල්ලි අල්ලන්න කතාව. සෙක්සි කියන එකේ තේරුම දන්නේ නැහැ. හරි ඉතින් මොකද්ද සැක්සි කියන්නේ කියලා කියහන් මම නොදන්න කමට අහන්නේ මේ. මේ ඊරේ මම channel එකක් බල හිටියා. හා කෙල්ලෙක්ව මොකද සෙක්සි බං. මන් දන්නවනේ ඉතින් උඹත් සුද්දෙක් වගේ පොරක් කියලා. ආ. මේ ඒක නෙමෙයි. මේ පාර මේ පොප්තුමා උනේ තුඹලා නෑදෑයෙක් කියලා ආරංචි. අන්න ඔබ දන්නව මගේ පැතිකිරිය. ඒක කරමු වැඩේ කැතයි බං. කැතයි. මේ මොකද්ද? ඒ කියන්නේ බං කළු දුම දෙපාරක් ඇවුවා. සුදු දුම එකපාරක් ඇවිල්ලා. ඉතින් මොකද්ද දැන් ඒක අතර තියෙන සම්බන්ධය? ඒක අතර තියෙන සම්බන්ධය මෙහෙමයි. ඊයේ රෑ 11ට විතර මම channel එකක් බල හිටියා. TV සුදු ගර්ල් කෙනෙක්. මොකේ නට එනවා මචං. එන්නේ සෙක්සිම සෙක්සියා. සෙක්සි. ඒකම කාමරියක් එනවා. චක sexy girl. හරි එතකොට ඒ කෙල්ලගේ මේ අපේ මේ පින්කිගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා කියහන්කෝ. පාරේ මට පුලිච්චුනා මම පිංකි කෙල්ල. අර සුදු කෙල්ලයි පිංකි දෙන්නම sexy බං. සෙක්සි නෙමෙයි ඔන්න රොක්සි එනවා. ඈ බලව. මොකද්ද උඹලා මගේ කෙල්ලගේ නම කියන්නේ හරි? උඹලට මොකද්ද තියෙන උදාව මගේ කෙල්ල ගැන? කිසිම රුදාවක් නෑ කමලක්ගේ. කමලක්කට ඇහිච්ච හැටි වෙන්නේ නැති. ජේටි මේ මට 43 තුන තාම කනේ වංගු නෑ. තේරෙනවද? පේනවා. පේනා? මොනවද උඹට පේන්නේ? සබ්බ සකල මනාව පේනවා. මගේ නෙමෙයි බොගේ දෝනියෙන්දගේ. මේ මගේ දෝනියෙන්දක දේවල් මගේ මිනිහමයි බලා ගන්න. උඹලාට මොකද්ද තියෙන උදාව ගැන? කිසිම රුදාවක් නෑ අපිට. ඒ වුණාට කමලක්ගේ අපේ ගමේ කෙල්ලෙක්නේ. අපිට පොඩි දුකක් දැනෙනවා මෙතෙන්ට. දුක ගැන කියන්න මම වත්තේ රොඩ කුරුක එකතු කරලා පුච්චලට බලලකෝ මම කියන ඔයගලට දුක ගොන්න තැන. ගිනි තපින්නද? මේ ජොන්ටියෝ ගොන්ටියෝ. මම ඔයාලට කියන්නේ ඊරිසයාවට නෙමෙයි මේක. උඹලා ඔය අනුන්ගේ රෙදි හොදන වෙලාවේ උඹලගේ රෙද්දක් හොද ගන්න ඉල්ල බලන්න. ඒක තවත් ඇත්ත තමයි. මම උඹලට ඊරිසයාවට කියනවා නෙමෙයි. ටිකක් හොයලා බලපන්කෝ. අර රෝසේගේ චූටියගේ මොකක් හරි පළිවිලව්වක් තියෙනවා මේ ළඟදී ඉඳලා. දැන් කුටි කවනවා. මේ කමලක්ගේ නිකන් කටහ කර කතා කියන්නේ නැතෝ ඵලයන් මෙතනින් යන්න. කුටු. මේ මගේ යුතුයකම මං ඉෂ්ට කළා. හැබැයි ඉතින් අයියමලෝ නුනට උඹලා දෙන්නටත් එකගේ කෑම නරකම නෑ වගේ. සිරිපාලයි සෝමදාස අයියයි වගේ වෙන්නේ නැති නේද? මේ ඇත්තටම මේ කමලක්ගේ කියහන්කෝ මේ පිංකිය කාගේද කිය. මේ පළයන් යන්න. පළයන් නැතිව දෙන්නේ. පල්ලුනා නේද?
ආර රාඩිය. වැඩේ ගතයි. ජොන්ටියා. පොඩ්ඩක් විතර සවුත් වුණා වගේනේ. ජොන්ටියා. ඒ උනට පොඩ්ඩක් කොහෙලා බලන් ඈ. ගින්නක් නැතුව දුමන් නගින්නේ. ඒකත් හැබෑව මොන්ටියෝ. මේ මොනා වුණත් බං මේ රෝසි කෙල්ලත් සෙක්සි කෙල්ලනේ බං. හැඩයි ලස්සනයිනේ. යනවා. යන. මේ ගම දැන් කෝලම් මඩුවක් කියලා. ඔව් බං ගස් ගල් අතරේ කොල්ල කෙල්ලෝ රිංගගෙන විකාර නටනවා. පොඩි එකෙක් අටුවක් පාරේ බහලා යන්න විදිහක් නැහැ. ඒක ඇත්ත ගුණපාල අයියේ. මේ ගම පුරාම දැන් නරි නාටක බං. මොකද්ද කුරුණාස මාමා මේ නගනාටක කියන්නේ? නරි නාටක කියන්නේ බං සමාජයට ගැලපෙන්නේ නැති විකාර රූපී වැඩ. අන්නරි ගුණාන්තේ ඔය ටික නවත්තන්න අපි මොනවා හරි වැඩපිළිවෙලක් යොදන්න ඕන. නංගි. ඔදුම දුකක් අයියේ නින්ද මේ කකුල කඩාගෙන කොහෙද ඔය ඇදී තනියෙන් යන්න ඕනි කියලා කිව්වනේ. ජීවිතේ සයිකලේ ඩබල් දාලා යන්න බනින්න නැතුව එහෙනම් මට කියලා දෙන්න. බද්දාලා යන්න කලින් තනියෙන් යන්න පුදුලා ඉන්නකෝ. ඒ වුණාට අයියේ මාව කවුරු හරි කඩාගෙන යනවනම් මට හොඳට පදින්න පුළුවන්. එහෙනම් කමලක්ක කියපු කතාව ඇත්ත. හොඳයි රෝසි මම බලා ගන්නම්කෝ. අම්මෝ යන්නේ කාට දෙයියන්ගෙන් පීටයි හොඳේ. හරි ළමයෝ මම විහිළුවක් නේ කලේ. ජොන්ටි අයියා මොකද මේ කලබලේ? නෑ මොකුත් නෑ මම යනවා අයියේ. ජොන්ටි අයියා. ඇයි මොකද? මොකද මූණ තෙල් කරගෙන? තෙල් නෙමෙයි ජැක්. ඊයා මම කකුල කඩන් හිටිය ටික දවසට ඔයා ඒ මට්ටමට වෙන්නද? මට්ටමට? ඈ? ජැක් නෙමෙයි ජැක් ෆෘට්. වැල. වැල? නෑ වරක. මම මේ ඔයා මේ ජැකියෝ කතාවට එකපාරට කන්ෆියුස් වුණා. ඔයා විතරක් නෙමෙයි ඊයර මමත් කන්ෆියුස් වුණා. ඒ මොකද? ඒ මොකද කියන්නේ මෙන්න මේකයි නංගි. අපේ රයිස් කුකර් එක ගහන ප්ලග් එකේ හිලකට වතුර ගිහිල්ලා ගහනවා පියුස් යනවා. ඉතින් ඊයේ රෑ මම මාර විදියට කන්ෆියුස් වුණා. මම මේ රෝසි නංගිට උනත් කියන්නේ රෝසි නංගි ඔයාගේ ඔය ළඟ තියෙන ගැජට් ඔක්කොම පරිස්සම් කරලා තියාගන්න. වතුර ගියොත් එහෙම ඒවා විනාශ වෙනවා හොඳේ. අපේ ගෙදර මං ඕවා පාවිච්චි කරගන්නේ නෑ අයියා. හැබැයි අපේ අම්මා නම් ඕවා පාවිච්චි කරගන්නවා. මම ඕවා පාවිච්චි කරගන්නේ. ඔයා වුණත් එහෙම වෙන්න බැරි නෑ. මේ ඒක නෙමෙයි රෝසි නංගි. ඔයා මොකද අර අපතයාගේ වටේ කරගෙන්නේ? ඌ මොකද ඔයාගේ වටේ කරගෙන්නේ කියලා කියන්න බලන්න. පිස්සුද අයියා ඌ පොඩි එකා. ඌ පොඩි. මේ රෝසි මේ බබා වෙන්න හදන්න එපා. ඌගේ පොඩිද ලොකුද කියන එක මට අදාළ නෑ. හැබැයි මට පොල්ල තියන්න නැතුව දන්නවනේ රෝසි. පොඩි ඌ තාම පොඩි. මේ පොඩි එවුන්ව තමයි රෝසි දැන් ගෑනු අල්ලගන්නේ. ඇයි බං ජනප්‍රිය සින්දුවක් තියෙන දැන් මොකද මල්ලි වයද සැකද අක්කලාගේ වෙන්න කියලා. ඒ වුණාට උඹ මල්ලිලාව අල්ලගන්නේ නැහැ රෝසි. හැම අක්කම එහෙම නෑ අයියේ. ඒ වුණාට රෝසි අපිත් ටික කල්පනාවෙන් ඉන්න එපේ. ඔය මල්ලිලාව තමයි ගෑනු අයියේ කියලා ළඟට අරගෙන වලේ දාගන්නේ. අයියා කියන්නේ ඒ જાතිය ගෑණියෙක් කියලාද මමත්? හරි ළමයෝ ඉතින් මේ බලන්න මේ ජොන්ටි අයියා දිහා බලන්න අඬන්න එපා. ඉතින් අඬන්න දෙයක් කිව්වේ නෑ. ඔය ඉතින් මං අඬන්න දෙයක් කිව්වේ නෑනේ ළමයෝ. හරි ඇති.
හරි ඉතින්. හරි ළමයෝ ඉතින් මං ඔයාට ඉතින් මේ හිතරි දෙන්න දෙයක් කිව්වේ නෑ නේ. අඬන්න දෙයක් කිව්වේ නෑ නේ. මොකද නැත්තේ? ඔයා මට ඕව වැදෙන්න කිව්වේ. මේ රෝසි දැන් මම උනත් හිතක් පපුවක් තියෙන මිනිස්සෙක් නේ. මේ රට්ටු කියන දේවල් වලට මටත් ඉතින් පොඩි දුකක් හිතෙනවානේ. රට්ටු කවුද? රට්ටු කවුද හන්නේ ඔය මම මහා ලොකු පිරිසක් නෙමෙයි ඔය එකෙක් දෙන්නේ කියන කතාව මං කියන්නේ. එකෙක් දෙන්නේ නෙවෙයි. එක්කියා. මන් දන්නවා ඔය කවුද කියලා. අර කමලා නැන්දානේ. හිටපිය කෝකිටද? මේ ඔයා මං එහෙම කිව්වේ නෑ හොඳේ. මේ රෝසි මේ මාව පටලව ගන්න එපා ඔවට. මම අහිංසක මිනිස්සයා. වැඩේවරු ඒකත් ජයසිරි මංගලම් කිව්වලු ඈ දැන් ඉතින් ඔහොම්ම ඒ වකුලත් තොලොංචි වෙලා යයි කොහොමද රෝසිගේ කමලක්කගේ පටලැවිල්ල කියලාවත් කරගන්න බැරි වැඩක් උනේ සුපිරිම ඉවරයි හොඳ වැඩේ පැටලුණා